අල්ලමයි. ඔයාලා මේක දැක්ක ගමන් අපිට බනි. අපි මේක අතෑරලම දැම්මයි කියන්නේ කිසිම වැඩක් නැති නිසා මෙන්න මේ කරල් දෙක සහ තව ඊට කලින් කඩපු කරලක් තමයි ඉතුරු උනේ. මේ තිබ්බේ මේ තියෙන අනික් කරල මේ මෙච්චරම තමයි මේ මුළු වගාවෙම අපිට ගන්න පුළුවන් උනේ. මේ කියන්නේ හරි ඔයාලා අපිට මුලින් කිව්වා වගේ කියන්නේ අපිට අපි සමහර වීඩියෝස් බලලා හැමෝම ගොඩක් අය කිව්වා මේ ළඟ වැඩි කිව්වා පැල. තව මේ වටේ අඳුරු වැඩි කිව්වා. මේ උඩත් එක්ක බැලුවාම අපි ඉතින් තීරණය කරුවා දැන් මේක 300ට දැන් මාස 4ක් 5කට කිට්ටුයි. අපි මේ ටික ගෙනහල්ලා හිටවලා ඔක්කොම කරලා ඒ දේවල් කරලා මාස 5කට කිට්ටුයි. ඉතින් තවත් මේ ගස් වලට මැරෙන එක කියන්නේ අපි කලින් කිව්වනේ අපි කාලේ තව වැඩ කියන්නේ මෙහෙම අපි මේක නිකන් අත්දැක බැලීමක් විදියට කරන්නේ. එහෙම කරන්නේ කිව්වට අපි එන ආසාවෙන් කරා. මෙන්න මේ තව එකක් කරලක් තියෙනවා. මේ ආසාවෙන් කරාට ඇත්තටම දැන් නම් කියන්නේ හරිම අවුල් වුණා අපි කියන්නේ ඇයි දෙයනේ ඉතින් මල් නැහැ මල් හැදුනට මේ හැදෙන්නේ නැහැ කොළ කොඩෙන් බේරගත්තා අපි ඔක්කොම කරලා දැන් ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මොකද මෙහෙම නම් වෙලා තියෙන්නේ අපි දැම්මේ නැහැ වතුර දාන එකත් අතෑරියා ගොඩක් try කරා ගන්න K44 ගැහුවා බෝරැක්ස් මික්ස් කරලා ගැහුවා බොබ්බෝ හැමදේම ආරමිලා ටාකට් කම්ප්ලෙක්ස් තව මොනවද වැල්බර්ට් සොලියුෂන් ඔය හැමදේම ගහලා ගොඩ ගන්න උත්සාහ කරා. ඒ කියන්නේ මේ අපේ වීඩියෝස් බලලා අපිට කත් කමෙන්ට් කරන අයගෙනුත් උපදෙස් ලැබුණා මෙන්න මෙහෙම කරන්න. ඒගොල්ලෝ ප්‍රයිවට් උපදෙස් දුන්නා. ඒ ඔක්කොම හැමදේම කරලා බැරිම තැන තමයි අපි මෙහෙම වෙන්න අතෑරියේ නැත්තම් මේක මෙහෙම අතාරින්නේ නැහැ. දැන් කරන්නේ අපි ඒත් හිතුවා මෙතන පැල ළඟ වැඩි ප්‍රශ්නයක් නම් තියෙන්නේ මේ පැල ටිකක් අපි එළියට දාලා ඉතුරු පැල ටික ඇතුලේ තියලා බලමු කියලා. ඒත් නිකන් අපිට හිතෙනවා එහෙම කරද්නත් ඒ ටයිම් එකත් ඒ කියන්නේ ඒ බලන් ඉන්න කාලෙත් අපරාධේ. ඒ නිසා අපි දැන් මේ වීඩියෝට කලින් වීඩියෝ එකේ මාමගේ වගාව දැම්මනේ. ඒක අපිට වඩා මාස දෙකක් පරක්කුයි. මාසයක් එකමාරක් උපරිම මාස දෙකක් අපිට වඩා පරක්කුයි. ඉතින් මේ ආසාවට නැහැ ඉතින් මේක නෙවෙයි. මෙහෙම හරි මේක තිබ්බේ ගස් දෙකකට. මාමගේ වගාවෙත් ඉතින් ඒ හොඳ කියන්නේ ඒ පැලත් අපිම තමයි ගෙනලා දුන්නේ. මේවා ගෙනපු තැනින් නෙවෙයි වෙන තැනකින් ගෙන්නුවේ. ඉතින් කිය හිටියේ. තානම් මතක නැහැ මොකද කලින් වීඩියෝ කර ඉද්දි හදිසි කෝල් එකක් ආවා. මද ඉන්දියාගේ. අපේ අම්මගේ. ඒකට ගියා ඉතින් ඒ ටික මතක නැහැ. කොහොම හරි කියන්න ඕනේ උනේ. අපි ඉතින් පුළුවන් උපරිමේ කරා කියලා හිතනවා. දැන් ඔයාලා සමහරලාට අපි වැරදි පෙන්නලා දුන්නානේ. ඒත් මේ මට මතක විදියට මල් හැදිච්ච සහ කරල් කඩපු පැරත් 2යි 3යි තිබ්බේ. ඒ තුන මම වෙනම එළියට ගිහින් දැම්ම මොකද මේ අර ටික දැන් කඳ මැදින් කපලා ගස් ටික අයින් කරලා මේ හිමින් සැරේ ආයේ පස් ටික වෙන් කරලා හදාගෙන පස් ටිකක් අරගෙන කර 10 පොඩ්ඩක් වැඩි කරලා එහෙම කරලා හදලා බලනවා. බලමු ඉතින් මොකක් වේද කියලා මේ මම ඉතින් ෂුවර් නැහැ කියන්නේ මෙහෙම අලුතෙන් හදන එක කොහොමද ආයෙ හදනවා. කොහොම හරි අපි නයිමිරිස් වලින් ප්‍රොෆිට් කරලාම තමයි පෙන් නවතින්නේ. කියන්නේ 300 යන මෙතන පැල. අපි ඒක 100ක් කරලා හරි කොහොම හරි ප්‍රොෆිට් කරනවා. මේ වීඩියෝ එකේ අවසාන එන්ඩ් එකට දාන්නම් අපි පොත් හදාගෙන මේක කරලා මේන්ටේනන්ස් වලට පොත් හදලා කියන්නේ අයවැය පවා ඔක්කොම දැම්මා. මෙන්න මේ නෙට් එක ගලවනවා මේ සාරිය ගලවනවා. උඩ නෙට් එක කරන් ගලවන්න ඕනි නැති වෙයි කියලා හිතනවා. ඒක ගලවන්න නැතුව තමයි කරන්නේ නේ අර උඩ කන්ද හින්දා. ඔය සාරිය ඔක්කොම ගලවනවා සයිඩ් එකෙනුත්. නෙට් එකේ එක පොටයි දැන් කළු නෙට් එකෙන් දෙපටක් ගිහලා තියෙන සයිඩ් එකේ. ඒකත් ගලවලා ඒ ටික කරන සැරින් සැරේ වීඩියෝස් ටිකක් අරගෙන ආපහු මේක කොහොමද බිල්ඩ් අප් වෙන්නේ කියලා එක වීඩියෝ එකකින් දාන්න. ඉතින් මට කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් අර මල් පිපුණා වගේ මතක තියෙන පැල බල මම පැල 3ක් විතර මේ 4ක් දැනට 4ක් එළියට දැම්මා. මෙයාකිට මල් චුට්ටක් තියෙනවනේ මේ පැලෙත් අපි එළියට දාගමු මේ මම එහෙම එළියට දැම්මේ මේ නිකන් අර නිකමට කරලා බලන්න කොහොම හරි කොහොම වෙතත් අපේ වැරදි කිව්වා කට්ටිය පැල ළඟ වැඩි සහ තව මොනවද කිව්වේ තව කිව්වා පැල ළඟ වැඩි ප්‍රශ්නේ ආපහු කරුවල වැඩි කිව්වා ඒවයි ග්‍රෝ බෑග් එක මදි කිව්වා. හරි අපි ඊළඟට ඒ සොලියුෂන් ඒ ප්‍රශ්න වලට සොලියුෂන් නැහැ. ඒ ප්‍රශ්න වලට විසඳුම් එක කියන්නේ 16 ග්‍රෝ බෑග් ටිකක් අරගෙන පැල ටිකක් අරගෙන දාන්න ඉන්නවා. එන්න මෙහෙම මෙයා වෙලියට ගෙනහල්ලා මෙයා වන්න අතර ඉදරම මම මේ පොඩ්ඩක් නිකන් මේ අදාර ගස් අතර අතරින් තියලා තියෙනවා. ඒක තමයි අනිත් එක මේන්ලි ප්‍රශ්නේ අපේ පැලවල. අපේ පැල නිකන් අර අහලා තියෙනවා මල් ගස් ලැබුදු මක්කද වගේ. අන්න ඒ වගේ හැදෙන ඒවා. ඉතින් කරන් දෙයක් නැහැ. ඒක නැත්තම් අපිට කරන් දෙයක් නැහැ. පැලවල අවුලක් තියෙන මේ මාමගේ දෙවෙනි පාර ගෙනාවා මං කිව්වේ DA ප්ලාන්ට් නර්සරි එකෙන් ගෙනාවේ. මේ හැම ගහකම මේ තාම තියෙන පළවෙනි අස්සන්නේ. ඒක අස්සන්නක්වත් තාම කඩලා නැහැ. මේ තියෙන යාගේ ඉස්සෙල්ලම කරලා හදිච්ච කරලා
DA plant nursery highly recommended. දැන් මේ මගේ සුළඟිල්ල විතර ඇතිනේ. සවනම් වදින්න එපා. ඒ විශ්වාස කරනවද? මේ වගේ මේ ලොකු කරල් තියෙනවා. මෙන්න මෙයාව චුට්ට රත් වෙලා තියෙනවා. එයා ඇදීගෙන යනවා. ඉතින් ඒ මාමගේ ඒ හස්සේ ගෙනාවු පැලාසුවේ මේ ගහ පිරෙන මල් තියෙනවා. ඒවා තියෙදි ඉතින් අර මේ තියෙන්නේ අපි මාමට දීපුවා. ඔයාලට හැමදාම පෙන්නෝනේ අපි මාමට දීපු ටික. මේ තියෙන්නේ අපි මාමට දීපු පැලම. මෙලෝ මගුලක් නැහැ, කිසිම පළදාවක් නැහැ, කිසිම එකක් නැහැ. වඳ ගස් ටික. තිත්ත වෙලා තියෙන්නේ. බලන්න කොයි සුදු මැස්සෝ තියෙන හොගාර. ඉතින් මාමගේ ගස් ටිකට අපි ඒ විදිහට මුලින් ඉඳන් වගේ හෙල්ප් කළා. මෙන්න මේක ලෙඩක් වගේ මාමගේ ගහ. ඒක කරලම් මේ. ඒකට මොකක් හරි ඉස්නුවක් තියෙන මොකක් හරි කාලා වගේ. කඩන්න බෑ මාම නැහැ. මාම නැතුව එහෙම මුකුත් කරන්න බෑ. මේ මාමගේ ඒ පැලවල නේද? මේ වගේ තියෙනවා. ඉතින් අපේ එකේ අරක තමයි අවුල. ඔන්න ඔයාලා අපිට බනින්න එපා. ඔයිට වඩා සොලියුෂන් තිබ්බ කියන්නත් එපා. අපි දන්න සේරම කරා. මෙන්න මෙයා උඩ අතරේ උඩු ගම්බලා යන්නේ එක්කේ. අපි දන්න සේරම සහ මේකේ තව ඉන්න ප්‍රවීණ අයගෙන් උපදෙස් ගත්තා. එකක්වත් හරියන්නේ නැහැ. දෙතුන් දිනක රෙකමෙන්ඩේෂන් එක උනිත් ඔක අතහැරලා දාලා හොඳ පැර ටිකක් ගෙනල්ලා පටන් ගමු කියලා. ඉතින් පටන් ගන්නවා අලුතින් ඉතින්. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. බලන්න මේකේ ඔක්කොම වීඩියෝස් බලන්න. ඒ කියන්නේ අපි කරපු විදිහ ඒ ඔක්කොම වීඩියෝස් තියෙනවා මේකේ. ඒ ඔක්කොම බලන්න. එහෙම කරලත් අපි ෆේල්. ෆේල් කියන්නේ ඉතින් පැල ටික අපි පැල ටිකකට අහු වුණා. ඒකයි සීන් එක අපි බජට් එක හිතපු හින්දා අපි පැල අරන් තියෙන්නේ බාල තැනකින් 100% ෂුවර් මොනරාගල පැත්තේ. එයා කියනවා දැන් කුරිය කරන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ කාට හරි මැසේජ් කරලා එහෙම ආලා පැලගෙන ආනවා නම් ප්ලීස් එපා. මේක DA plant nursery සුපිරි. නියම පැල ටික. ආයේ කතා දෙකක් නැහැ. නියමිටව තියෙනවා. මේ පැල හිටවලත් මාසෙක විතර පස්සේ මාමත් අර මංග පැල ඇට වගේක් දාලා මෙහෙ කරා කියලා ඒවෙත් මල් හැදලා දැන්. ඒ කියන්නේ අපේ එකට වඩා මාස 3ක් විතර බාලේවා. එකක් වෙනන්න මේ තියෙන්නේ. එහෙම දාපුවා මාමා. එයාලගෙත් තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි මේ තත්ත්වේ. ඒ මාමාගේ එක මේ අපේ එකෙන් එළියට දාපු පැල වගේ. මේකත් ගිහින් ඉතින් මම අතනින් හිටවලා බලනවා. එහෙනම් ගයිස් මේ පැල තවානේ අපේ ගස් ටික අද අයින් කරනවා. අපි ඔක්කොම 300 අයින් කරනවා. ඉතින් ඔන්නෝකයි තත්ත්වේ. ඔන්නෝමයි උනේ. අපි උත්සාහ කරා. අපි වැරදි ඇති මේකට කමෙන්ට් කරන්න. බයින් එපා බබයින් පනේ. අපි ගේනවා ඊළඟට සුපිරි වීඩියෝ එකක්. මේක අස් කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද? ඒ ඔක්කොම වීඩියෝ කරලා ගෙනා. අලුතින් පටන් ගමු. කවුරු හරි ඉන්නවනම් අලුතෙන් නම් මිස්තන අපිත් එක්කම පටන් ගමු. අපි එකට ග්‍රෝ වෙමු. ඉතින් මොඩම් සුබ දවසක්. මේක අස් කරලා මේක ඇතුළ හදාගන්න විදිය ආයි මුලින්ම ඔක්කොම ටික සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න. එහෙනම් එතකන් හැමෝටම good bye.